ආයිබෝන් ඉතින් හැමෝටම ඔන්න අදත් මම අලුත් වගාව සම්බන්ධ වීඩියෝ එකක් වලට අරගෙන ආවා. ඉතින් අද මම ඇත්තටම කතා කරන්න යන්නේ පෙන්වන්න යන්නේ ඔයාලට මේ අලුත් කොච්චි වගාවක් දාන්න යන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන මේ කැලෑ වැහිලා තියෙන තැන. ඉතින් මෙන්න මෙතන ඇත්තටම මගේ පරණ මුල්ම කොච්චි වගාව තිබ්බ තැන තමයි මේ තියෙන්නේ. ඉතින් මම මෙතන දැන් අලුතින් කොච්චි වගාවක් දාන්න යන්නේ. සාමාන්‍යයෙන් දැන් පරණ වගාව ඉවර වෙලා දැන් මේක මාස එකහමාරක් විතර මම මේ විදිහට නිකන් තිබ්බා. සාමාන්‍යයෙන් මොනවා වගාව කරත් මම ටික කාලයක් ඒක කැලෑ වැහෙන්න ඇරලා ආපහු සුද්ධ කරලා තමයි වගා කරන්න ගන්න. ඉතින් මේ විදිහට මේකත් දැන් මාස එකමාරක් විතර තියලා දැන් අලුත් වගාවකට බිමස කස් කරගන්න තමයි මේ යන්නේ. රයිට්. ඉතින් මෙතන ඇත්තටම හදන්නේ දැන් කලින් නම් තිබි සුදු කොච්චි මේ තියෙන තාම මෙතන ගස් දෙකක් වලට පේනවා ඉතුරු වෙලා තියෙනවා. මේ කොච්චි වර්ගය තමයි කලින් තිබ්බේ. දැන් ඉතින් හදන්න යන්නේ ඊට වඩා පොඩි වෙනස් වර්ගයක් තමයි අද මම හදන්න යන්නේ. මේ ගස් දෙකෙත් හොඳට කොච්චි තියෙනවා. ඒ හින්දා මම මේ දෙක ගස් දෙක ගැලවුවේ නෑ. පරණ ගස් නම් වැඩක් නෑ. ගොඩක්ම පරණ අවුරුදු දෙකකට කිට්ටුයි. ඒ නිසා අයින් කළා දැන් මම මේක. ඉතින් මේ ගහ වලට පේන දැන් මේ වැටිලා තියෙන්නේ. ඇත්තට මේක උනේ මේ ගහ ගොඩක් පරණ නෑ. මම මේක අර වෙන තැනද වාජනයක හදලා තිබ්බ කොච්චි ගහක් මෙහෙම ගෙනල්ලා පාත්තියෙන් තිබ්බා. මේකට අපි පොඩි මුක්කුවක් ගහන්න ඕනේ. ඉතින් මේ විදිහටම තවත් පොඩි කොච්චි පැලයක් මෙතන ඉතුරු වෙලා තියෙනවා. අපි ඒකත් ගලවන්නේ නැහැ. ඒකත් මෙහෙම ඉතුරු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙත් තාම කරල් හැදෙනවා. කොච්චි ගහේ යම් දෙයක් මම ඔයාලට පෙන්නන්නම්. දැන් ඔයාලට පේනවා මෙන්න මේ වැලක් ගිහිල්ලා තියෙනවා මේ කොච්චි ගහේ. මේ බලන්න. අන්න. මෙන්න මේකට අපි කියන්නේ තැල් කොළ කියලා. ඉතින් ඇත්තටම තැල් කොළ කිව්වම කට්ටිය ඉනාවේ මේ තැල් කොළේ දම් පාට මැදින් ඉරක් තියනවානේ කියලා. ඉතින් ඇත්තටම වියලි කලාපයේ මේ තැල් කොළ හැදෙනකොට දම් පාටට මැදින් ඉරක් එනවා. හරි ලස්සනයි එතකොට කොළේ. ඉතින් මේකත් මම ගෙනාවේ වියලි කලාපයේ කුරුණෑගල ප්‍රදේශයෙන් තමයි අරන් ආවේ. දැන් මේ අපි ඉන්නේ ගාල්ල ප්‍රදේශයේ නිසා ගාල්ලේදී මේක මේ දම් පාට මැද ඉර එන්නේ නැහැ. මොකද අපිට පොඩ්ඩක් වර්ෂාව කුරුණෑගලට සාපේක්ෂව වැඩි නිසා මම හිතන්නේ මේක ඉර හැදෙන්නේ නැත්ද මොකද උෂ්ණය අඩු නිසා ඉර හැදෙන්නේ නැද්ද කියලා මම දන්නේ නැහැ හරියට. හොඳයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි දැන් ඉඩම පොඩ්ඩක් සුද්ධ කරලා මේ හැරී ගත්තා. අපි දැන් මේ විදිහට තමයි දැන් අපිට පේන්නේ. ඉතින් අතර මේ පරණ මගේ කොච්චි හදු පාති තමයි මේ තියෙන්නේ පරණම ගාව. ඉතින් දැන් මේකේ මම ලයින් දෙකකට තමයි කොච්චි ටික හදලා තිබ්බේ. ඇතුළේ මේකෙන් මාර පළදාවක් මම නෙලා ගත්තා. ගොඩාක් දෙනෙකුට මේකෙන් යට බෙදුවා නොමිලෙම. ඉතින් දැන් මෙතනම මට නැවත කොච්චි වගාවක් දාන්න ඕනේ. හැබැයි දැන් නම් දාන්න යන්නේ මම සුදු කොච්චි නෙමෙයි වෙනත් කොච්චි වර්ගයක් දාන්න යන්නේ මේකේ. ඉතින් මේක මම සම්පූර්ණයෙන්ම අතින් ගැලවුවේ. ඇත්තට මේ නිදි කුඹත් එක්ක බොහොම අමාරුවෙන් තමයි මේ ටික දනකොළ ටික ගලව ගත්තේ. මොකද මේ දවස්වල අධික වර්ෂාව නිසා උදැල්ල ගහලා එකපාරටම අල්ලන්න මාරුයි මඩ වෙන්න නිසා. ඉතින් තනකොළ ටික මුලින් අතින් ගලව ගත්තා. දැන් මම මේක හිමීට මේ පාති ටික සකස් කරගලා වලවල් ටික කපා ගන්න ඕනේ. කොච්චි ටික හදා ගන්න. මේ විදිහට මම දැන් ඒකේ වලවල් ටික කපා ගන්න තමයි යන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට කපාගත්ත වලවල් ටික පොඩ්ඩක් පස්ස මේ විදිහට බුරුල් කරලා ඔන්න ඔය වගේ වලවල් ටිකක් මම දැන් කපාගෙන තිනවා. ඉතින් ඔක කොච්චි වගාව දාන්න තමයි දැන් මම යන්නේ. ඔයාලට පේනවා දැන් මගේ ඉන්න මේ ලස්සන කුකුලෙක් ඉන්න මේ ලස්සන කුකුලෙකුත් ඉන්නවා. ඒ වගේම ලස්සන පූස් පැටියෙකුත් ඉන්නවා මං ගාව. මේ ඉන්න ඉතින් කොච්චි මෙන්න මෙයා තමයි අපි ළඟදී ගෙනා දැන් පූස් පැටිය. දැන් මෙයා අර කුකුලොත් එක සෙල්ලම් කරන්න තමයි මේ යන්නේ. ඉතින් තාම මෙයාට ඔච්චර වයසක් නැහැ. හරි. එහෙනම් අපි බලමු දැන් අපි මුලින්ම කරේ මෙන්න මේ කොච්චි වගාවට පොඩි මුකුවක් ගහගෙන මේ ගහ කෙලින් කරගත්තා. මොකද තාම හොඳ පළදාවක් දෙන නිසා එහෙම එක ඉතුරු කරගත්තා. ඊළඟට අපි යමු අපේ වගාව බලන්න. මෙන්න දැන් මම අලුතින් දාපු වගාව තමයි මේ තියෙන්නේ. දැන් ඔයාලා හිතයි යකෝ මේ කොච්චි පැල නෙමෙයිනේ හදලා තියෙන්නේ. කරල් තියෙන ගස්නේ හදලා තියෙන්නේ. ඔව් ඇත්ත. මොකද මේව ඇත්තටම මම හදලා තිබ්බේ පොලිතින් වල හදලා තිබ්බේ. දැන් වර්ෂාව නිසා මට පොළවේ හදාගන්න කාලයක් තිබ්බෙත් නැහැ. ගස් ටික ඔක්කොම පීදුනා. ඉතින් ඇත්තටම මේවා පොලිතින් වල මෙහෙම ඉතුරු කරන්නත් තිබ්බා. ගැටලුව තියෙන්නේ මට සමහර කාලවලට මේ වර්ෂාව නැති නිසා දවස ගානේ පොලිතින් වල හැදුවත් වතුර දාන්න වෙනවා. ඉතින් එහෙම වුණොත් හරි කරදරයි. පොළවේ හදාගත්තොත් මට සතියකට එකපාරක් විතර වතුර දැම්මම ඇති. ඉතින් ඔයාලට පේනවා මේ හරිම ලස්සන කොච්චි වර්ගයක් තමයි මම හදලා තියෙන දම් පාට කොච්චි එක මේ විදියට. ඇත්තටම ඉතින් හැම ගහක්ම මේ විදියට පීදිලා තියෙන්නේ. දැන් බලන්නකෝ. හරිම ලස්සනයි මේක. මේ ලස්සන වගේම තමයි මේක හරිම සැරයි. ඉතින් ඔයාලට පේනවා සමහර කරල් සුදු පාට වීගෙන එනවා. ඒ ඇත්තටම පැහිලා තියෙන්නේ. දැන් මේක සුදු පාට වෙලා ඊළඟට රතු පාට වෙනවා. ඉතින් එතකොට ගොඩක් ලස්සන කලර් එකක් තමයි තියෙන රතු පාට වුණාම. ඉතින් මේ මම මේකේ රතු පාට කරලුත් කරලා නැවත ඇට ටිකක් පැලලා තවන් කරා. ඉතින් බලන්නකො හැම ගහක්ම මේ විදිහට පීදිලා තියෙන. දැන් අර පොලිතින් එකේ හැදෙනවට වඩා වැඩි අස්සන්නක් අපිට මේ බිම හැදුවම පස්සේ ගහ ටිකක් ලොකු වෙන නිසා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ පොලිතින් එකේ ගොඩක් ලොකුවට හැදෙන්නේ නැහැ. මොකද ඒකේ අර සාරවත් බව අඩු නිසා දැන් මේක අපි පොළවේ හදලා මේකට හොඳට LBC කොළ ටිකක් වැඩිපුර දාලා කොළ රොඩු ටිකක් දාලා කොම්පෝස්ට් ටිකක් දාලා කුකුල් පොර ටිකක් දාලා ගත්තාම මේක හොඳට හැදිලා එනවා.
ඉතින් බලන්න මේ එකම කොච්චි කරලෙන් හදපු ඇට වලින් හදපු පැලවල පැල දෙකක් තියෙනවා සුදු පාටට හැදිලා. ඔයාලට පේනවා. එකම කොච්චි කරලෙන් හැදුවේ. ඉතින් මේක හරිම ලස්සනයි. මේ බලන්න. කරල් ඔක්කොම සුදු පාට වුණා. අනිත් ටික දම් පාට වුණා. මේක පැල දෙක සුදු පාට වුණ නිසා මම වෙනම භාජනයක හදලා දැන් මේකේ තියෙන සුදු පාට කරල්. දැන් මම මේකිනුත් පැල කරගන්න තමයි යන්නේ බලන්න මේ ඉන කරල් ඔක්කොම සුදු පාට වෙලා පැලත් සුදු පාට වේද කියලා බලමු. මම වෙනම මේකිනුත් පැල කරන්න යනවා. එතකොට බලාගත්ත හැකි අපිට කොහොමද මේ જાතියෙම පැල අපිට ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් හරිම ලස්සන කොච්චි පැලයක්. ඉතින් අපිට ඉතින් ලස්සනට වගාවක් දාන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලටත් පුළුවන් කොච්චර ටිකක් ලබා ගන්න. ඉතින් මට හැමෝටම දෙන්න බෑ මේ වෙලාවේ. මොකද මගේ ගාවත් දැන් පළවෙනි පාරට තමයි මම මේක හදලා තියෙන්නේ. මේ වගාව ටිකක් වර්ධනය වුණාන් පස්සේ ඔයාලටත් මගෙන් කොච්චර ලබා ගන්න පුළුවන්.